වීඩියෝ කතා හරහා පහුගිය කාලේ තුලම අපි කතා කරේ විද්‍යාව ගැන, විශ්වය ගැන, කාල අවකාශය ගැන, කාලතරණය ගැන යාළුවා අහලා තිබ්බා. "ඒ මැජික් ගැන වීඩියෝස් කරනවා අඩු උනේ" කියලා. ඉතින් ඒක නිසාම තමයි අද ලියන්න බලනවා ලෝකේ ඉන්න සුපිරි මැජික් කරුවෙක්ගේ බ්‍රැඩ් ඩැනියල්ගේ එක මැජික් ඇක්ට් එකක්. මේ ඇතරම මේ මැජික් ගැන කරන පළවෙනි වීඩියෝ එක නෙමෙයි. පහුගිය වීඩියෝස් ටික ඔයගොල්ලෝ බැලුවා නම් මතක ඇති අපි බොහෝ සුපිරි මැජික් කොහොමද කරන්නේ කියලා බැලුවා. මේ වීඩියෝ එක මට යාළුවෙක් එවලා තිබ්බා. එයා අහලා තිබ්බා කොහොමද මේක වෙනව ඇත්තේ කියලා මම දකින විදිය කතා කරන්න කියලා. ඉතින් ඒක ගැන කතා කරන්න කලින් අපි බලලා ඉමු මේ මැජික් ඇක්ට් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. We could live. ඔයගොල්ලෝ බලන්න නැතිනේ ඒ වීඩියෝ එක සමහර විට මගේ පරණ මැජික් ගැන කරපු වීඩියෝස් බැලුවා නම් මේකේ සමහර කොටස් ඕගොල්ලන්ට කොහොමද වෙන්නේ කියලා තේරුමක් ඇති. ඉතින් මේ තමයි මම දකින විදිය. ඉතින් මෙතෙන්දී පාවිච්චි කරන මූලික સિદ્ધාන්තය තමයි ගර්ල් කෙනෙක් ඉන්නවා හැංගිලා අර බේස් එකක් අස්සේ. ඉතින් අපිට උනත් කල්පනා කරන්න පුළුවන් මැජික් ඇක්ට් වල මේ වගේ හැංගිලා ඉන්න තැන් හරි බහුලයි. ඉතින් ඒ වගේ හැංගිලා ඉන්න තැන් මැජික් කරු එක එක විදියට හදා ගන්නවා පාවිච්චි කරන ටෙක්නික් එක මාර්ගයෙන්. ඉතින් මෙතෙන්දී එයා පාවිච්චි කරන බේස් එක ඇතුලේ තමයි ඒ ගර්ල් හැංගිලා ඉන්නේ. මේ බේස් එක හදපු ආකාරය, මේ බේස් එක තියෙන ආකාරය, මේ බේස් එකට ලයිට් එක එල්ල කරන ආකාරය, ඒක කොහොමද ඒ ෂේප් එක තියෙන හැඩය අනුව හැංගිලා ඉන්න තැන් ටිකක් බලන ප්‍රේක්ෂකයන්ට හිතා ගන්න අමාරුයි. ඉතින් මේ වීඩියෝ කිහිපය දැක්කම පස්සේ ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇති අර යට තියෙන බේස් එක මත හැංගිලා ඉන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ බේස් එක අතුලට යන්න උඩ මම දැකපු ආකාරයට තරමක් ෆ්ලෙක්සිබල් ඇදෙන මැටීරියල් එකක් තමයි තියෙන්නේ. ඉතින් එතනින් හාන්සුනාම අතුලට යන්න පුළුවන් වෙන ආකාරය. ඉතින් ඊළඟ එක තමයි මේ කොහොමද මේ ගර්ල් උඩට පාවෙනව ඇත්තේ. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බ්‍රැඩ් ඩැනියල්ගේ මේ වීඩියෝ කිහිපයක තිබිච්ච වීඩියෝස් හොයලා බැලුවාට පස්සේ බ්‍රැඩ් ඩැනියල්ගේ කකුල හෙලවෙන්නේ නැහැ. එක කකුලක් තියෙනවා හරි කෙලින් නිකන් ඊතලේ වගේ. ඉතින් මේ පාවෙන එක අපි පහුගිය වීඩියෝ එක කතා කරා. ඒ වීඩියෝ එකේ කතා කරපු එක කන්සෙප්ට් එකක් තමයි බ්‍රැඩ් ඩැනියල් මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඉතින් ඊළඟ එක තමයි අර වලල්ල ගෙනියන එක. ඉතින් අපි වලලු ගෙනියන එකත් පහුගිය වීඩියෝ එකකින් තරමක් කතා කරා. අපි නිකමට හිතන්නකො මගේ ඉස්සරහා අර වගේ ලස්සන ගර්ල් කෙනෙක් ඉස්සරහා පාවෙනවා. ඉතින් මට ඕනේ නම් මේ ගර්ල් ඇත්තටම පාවෙනවා කියලා මේ අවකාශය තුල පාවෙනවා කියලා පෙන්වන්න මැජික් කරුවොත් පාවිච්චි කරන මට උනත් පාවිච්චි කරන්න පුළුවන් එක කන්සෙප්ට් එකක් තමයි වලල්ලක් අරන් යන්නේ. ඉතින් වලල්ලක් අරන් යන පෙන්වන පරමාර්ථය තමයි ඇත්තට මෙයා පාවෙනවා කියලා පෙන්වන්නේ. ඉතින් නැචරලි කොහොමද මිනිස්සෙක් වලල්ලක් අරන් යන්නේ? දැන් මම වලල්ලක් ගෙනියනවා නම් මෙතන ගර්ල් කෙනෙක් ඉන්නවා නම් නිකන් හිතන්නකෝ මං වලල්ල ගෙනියන්නේ මේ අතින් මෙහෙම අරගෙන ඇවිල්ලා මේ අතට මේ වලල්ල අරගෙන මේ පැත්තට අරන් යන එක. ඒක තමයි නැචරල් මූවමන්ට් එක මිනිස්සෙක් වලල්ලක් ගෙනියන. ඉතින් මම මෙහෙම වලල්ලක් අරන් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා අමාරුවෙන් අත දාලා මේක අස්සෙන් මෙහෙම අත දාලා ඊට පස්සේ පොඩ්ඩක් මේ පැත්තට පන්නලා අත පොඩ්ඩක් එහෙම කරලා මේ පැත්තට පන්නලා ඊට පස්සේ මේ වලල්ල මේ පැත්තට අරන් යනවනම් එතන මොකක් හරි සීක්‍රට් එකක් හැංගිලා තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ මැජික් වලට වලලුත් එක එක ආකාරයකට හදනවා. දැන් මෙතෙන්දි පාවිච්චි කරන වලල්ල බොහෝ විට අර අරින්න පුළුවන් මේ ඒ වගේ ලූප් එකක් තමයි තියෙන්නේ. අතන අර මෙතන
හරහා තියෙන බාර් එකෙන් පන්න ගන්න වලල් ඇදලා තමයි පන්නන්න ඕනේ. ඒ විදිහට තමයි වලල්ල අරගෙන යන්නේ. ඊළඟට මේ මැජික් එකේ දෙවෙනි පාර්ට් එක කොහොමද මේ ගර්ල් ඩිසපියර් කරන්නේ නැති කරලා දාන නැත්තේ මේ මැජික් ඇක්ට් එකේ. ඉතින් මේක ක්‍රම කිහිපයකට බ්‍රැඩ් ඩැනියල් කරනවා. මම යාගේ වීඩියෝස් ටිකක් ඇනලයිස් කරලා බැලුවට පස්සේ මට තේරෙනවා මෙන්න මේ ආකාරයට වෙන්නේ නැති කියලා. මේකෙදි පාවිච්චි කරන්නේ උඩින් ඉඳලා එන ඉතා සියුම් කේබල් එකක තියෙන පොඩි ආධාරකයක්. ඉතින් ඒ ආධාරකයට තමයි රෙද්ද දාන්නේ. ඊට පස්සේ රෙද්ද දාලා ඒ රෙද්දත් එක්ක ඒ කේබල් එක පහළට ගියාට පස්සේ ගර්ල් අර බේස් එක අස්සට යනවා. ඊට පස්සේ ඒ රෙද්දත් එක්ක ඒ කේබල් එක උඩට යනවා. තරමක් උඩට ගියාට පස්සේ රෙද්ද පහළට අදිනවා. රෙද්ද අදිනවත් එක්කම හුඟක් වෙලාට දකින්න මැජික් වල ඔයගොල්ලෝ බලලා ඇති එකපාරට අර උඩ ගහලා තියෙන ස්පොට් ලයිට් ටික පහළට යොමු කරනවා. එතකොට අර උඩ ඩාර්ක් කරන්න පුළුවන්. එතකොට අර වයර් එකයි මේ මෙෂ් එකයි පේන්නේ නැති වෙන්න තමයි ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්නේ. ඊළඟ ටෙක්නික් එක තමයි ඇත්තටම මේ ආධාරකයක් පාවිච්චි කරනවා. යම්කිසි කෙනෙක් ඉන්නවනම් යම්කිසි වස්තුවක් තියෙනවනම් ඒක උඩ අපිට නොදැනෙන ආකාරයේ ආධාරකයක් පාවිච්චි කරනවා. ඒක උඩට තමයි රෙද්ද දාන්නේ. මෙතෙන්දී අර මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින විදියට බ්‍රැඩ් ඩැනියල් පාවිච්චි කරන්නේ ඒ හා සමාන ආධාරකයක්. ඉතින් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කවුරු හරි මෙහෙම දිගා වෙලා හාන්සි වෙලා ඉඳිද්දි ඒක උඩට රෙද්දක් දැම්මොත් ඒක ඇඟට තද වෙන්න ඕනේ. ඇඟ උඩට රෙද්ද වැටෙන්න ඕනේ. නමුත් මෙතෙන්දී පොඩ්ඩක් බලන්නකෝ මේ ගර්ල් ඉන්න විදියත් මේ රෙද්ද වැටෙන තැනත් අතර දුරක් උසක් තියෙනවා. ඉතින් මෙතෙන්දී පාවිච්චි කරන්නේ අර ෆ්ලෙක්සිබල් මෙෂ් එකක්. ඒක තමයි අය ගර්ල්ගේ ඇඟ උඩට දාන්නේ. ඊට පස්සේ ඒ දාන මොහොතේ බ්‍රැඩ් ඩැනියල්ගේ අත් දෙක නිදහසේ තියෙන්නේ. ඊට පස්සේ කරන්නේ බ්‍රැඩ් ඩැනියල් ඒ රෙද්ද තමන්ගේ අතට ගන්නවා. තමන්ගේ අතට ගන්නවා. අර ඇඟිලි දෙක දාලා ඒ එතන රෙද්දේ තියෙන ලූප් දෙකක් තියෙනවා. පොඩි ලූප් එකක් වගේ තියෙනවා. ඒ අස්සට තමයි මෙහෙම ඇඟිල්ල එයා දාලා ඇඟිලි දෙකෙන් තමයි එයා අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ පුළුවන් අර ගර්ල්ට අර බේස් එක අස්සට යන්න එයා අද්දෙන් පහත් කරාට පස්සේ ඊට පස්සේ ඒක අකුලලා පැත්තකට දාන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ එයාගේ මේ මැජික් ඇක්ට් එකේ සහ එයා පාවිච්චි කරන මේ ටෙක්නික් එක පාවිච්චි කරන අනිත් මැජික් ඇක්ට් වලදී කාලය වෙලාව හදාගන්නේ අර ගර්ල්ට ඩිසපියර් වෙලා යන්න. මම හිතන විදිහට අතන මැජික් කරුවෝ කියන්නේ සුපිරි කලාකාරයෝ කොටසක්. ඒගොල්ලන්ගේ හිතන තාක්ෂණය ඒගොල්ලෝ යමක් දකින්න විදිය හරිම වෙනස්. ඉතින් ඒ දැනුම මම හිතන්නේ අපේ ඔළුවටත් එනවා නම් මම හිතන්නේ අපිටත් හරිම වැදගත් දෙයක්. ඒකින්ද තමයි මමත් පුළුවන් විදියට වීඩියෝ කතා හරහා මම දකින මේ මැජික් ඔයගලන්ට අරන් එන්න බලන්න. අපි දන්නවනේ මැජික් විතරක් නෙමෙයි අපි කතා කරන්නේ මගේ ගොඩක් මාස කරන විශ්වය ගැන, කාල අවකාශය ගැන ගොඩක් වීඩියෝස් කරා. මෙතන ක්ලික් කරලා ඒව බලන්න පුළුවන්. මාත් එක්ක එකතු වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම වීඩියෝ කතා හරහා එකතු වෙන්න subscribe කරලා මාව දිරිගන්න ඕන. මාව ඉස්සරහට අරගෙන යන මට සපෝට් එක දෙන, මට හැමදාම කමෙන්ට් ලියන, මට හැමදාම මැසේජ් එවන මගේ යාළුවන්ට බොහොම ස්තුතියි. එකතු වෙන්නේ නැත්නම් එකතු වෙන්න අනිවාර්යෙන් Facebook එකට වීඩියෝ කතා, ඒ වගේම වීඩියෝ කතා YouTube channel එකට subscribe කරන්න. ඉස්සරහට ගොඩක් වටින දේවල් අපේ සිංහල මගේ යාළුවෝ වෙනුවෙන් මම දන්න දේවල් තාමත්ම සරලව සිංහලෙන් අරන් එන්න තමයි මගේ බලාපොරොත්තුව. එහෙමනම් ඉතින් මේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. ගිහින් නම් අපි තවත් හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. මම සම්පත් වීඩියෝ කතාවලින්